From radio waves to TikTok trends, the world changed fast. But did we keep up? සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දැක්ම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. පසුගිය වීඩියෝෙන් පොරොන්දු වුණා වගේ ඔන්න අපි අදත් ඇවිල්ලා ඉන්නවා අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන. අද අපි කතා කරන්න යන්නේ සමාජය තුළ විශාල වෙනසක් ඇති කරන අපේම ජීවිතවලට බලපාන ඉතාමත් රසවත් මාතෘකාවක් ගැන. ඉතින් කවදා හරි ඔයාට හිතිලා තියෙනවද ඔයාලගේ අම්මලා තාත්තලා හැමදේම සාම්ප්‍රදායික කරන්න හදන්නේ ඇයි කියලා? එහෙම නැත්නම් ඔයාගේ නංගිලා මල්ලිලා රිස් වගේ දේවල් ගැන විතරක් කතා කරන්නේ ඇයි කියලා ඔයාට හිතිලා තියෙනවද? හරියට අපිට දැනෙන්නේ අපි කතා කරන්නේ වෙනස් භාෂා දෙකකින් වගේ නේද? ඇත්තටම මෙන්න ඒක තමයි. මොකද ඒ ඔක්කොම තීරණය වෙන්නේ අපි ඉපදුන පරම්පරාව අනුව තමයි. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් ලෝකය වෙනස් කරපු පරම්පරා 5ක රහස් හොයා බලනවා. ඔබගේ රැකියාව, සල්ලි සහ තාක්ෂණය දකින විදිය මේ අය වෙනස් කළේ කොහොමද කියලා අපි බලමු. වර්ෂ 1946 ඉඳන් 1964 වෙනකන් ඉපදුණු පුද්ගලයන් අයිති වෙන්නේ බේබි බූමර්ස් කියන පරම්පරාවට. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ උපන් මේ අය හැමතිස්සෙම හිතුවේ දිගු කාලින රැකියාව සහ වෘත්තීය ජීවිතය ගැන තමයි. ඔවුන් ආයතනික දූරාවලියට ගොඩක් කරු කළා. තාක්ෂණයට හුරු වුණත් ඔවුන්ගේ ප්‍රධාන මාධ්‍ය වුණේ පුවත්පත් සහ රූපවාහිනී. වර්ෂ 1965ත් 1980ත් අතර ඉපදුණු පුද්ගලයන් අයත් වෙන්නේ ජෙනරේෂන් X වලට. මේ අය තමයි බූමර්ස්ලා සහ මිලේනියර්ස් අතර හිර වෙලා ඉන්නේ. ඔවුන්ව ලැච්කී කිඩ්ස් ලෙස හැඳින්වුවේ දෙමාපියන් රැකියාවල නිරත වූ නිසා ඔවුන් ස්වාධීනව හැදුණු හින්දා. මේ ස්වාධීනකම හින්දාම මේ කට්ටිය හැදුන වැඩුනේ හැම දෙයක්ම කුතුහලයෙන් බලලා දැනගෙන තමයි. work life balance එහෙම නැත්නම් සමබර ජීවිතයක් සහ වෘත්තීය ජීවිතයක් ගැන මුලින්ම කතා කරේ මේ කට්ටිය තමයි. වර්ෂ 1981ත් 1996ත් අතර ඉපදුණු පුද්ගලයන් අයත් වෙන්නේ මිලේනියල්ස් එහෙමත් නැත්නම් ජෙනරේෂන් Y වලට. වර්ෂ 2000දී වැඩිහිටි වියට පත් වුණේ මේ අය තමයි. ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය ප්‍රචලිත කළේ මොවුන් තමයි. මොවුන් තාක්ෂණිකව දියුණු වුණත් ලෝකයේ ඇති වුණු උද්දමනයන් හේතුවෙන් ආර්ථික අර්බුද වලට මුහුණ පාන්න සිද්ධ වුණා. මොවුන් රැකියාවේදී මුදල් වලට වඩා නම්‍යශීලී වුණා. සමාජ අරමුණු අපේක්ෂා කරගෙන සියලුම දේවල් නම්‍යශීලීව කරගන්න තමයි උත්සාහ කරේ. වර්ෂ 1997 ඉඳන් 2012 වෙනකන් ඉපදුණු පුද්ගලයන් අයත් වෙන්නේ ජෙනරේෂන් Z වලට. මොවුන් ගොඩක් ඩිජිටල් කරණය වෙලා තියෙන්නේ. ස්මාර්ට්ෆෝන් එක අතේ තියෙද්දිම තමයි මේ අය හැමදේම ඉගෙන ගත්තේ. මේ අයට ගොඩක් ඉක්මනින් තොරතුරු දැනගන්න ඕනේ. ඒ වගේම විවිධත්වය සහ පුද්ගලිකත්වය ඉහළින්ම අගය කරනවා. වර්ෂ 2013 ඉඳන් වර්තමානය දක්වා ඉපදෙන පුද්ගලයන් අයත් වෙන්නේ ජෙනරේෂන් ඇල්ෆා වලට. මේ අය තමයි මිලේනියල්ස්ලාගේ දරුවෝ. මේ ලෝකෙ මෙතෙක් බිහි වෙච්ච වඩාත්ම තාක්ෂණිකව ඒකාබද්ධ වුණු පරම්පරාව තමයි මේ. කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලයට සම්බන්ධිත උපාංග තමයි මේ අයගේ ලෝකය හැඩගස්වන්නේ. ඔයා අයිති වෙන්නේ මොන පරම්පරාවටද කියලා මේ කරුණු වලින් හෙළිවෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපේ හැසිරීම, අපි සල්ලි වියදම් කරන විදිහ, අපි ජීවිතේ දකින විදිහ වෙනස් වෙන්න මේ පරම්පරාව කොච්චර බලපානවද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඔයා අයත් වෙන පරම්පරාවේ ඔයා වඩාත්ම කැමති ලක්ෂණය මොකක්ද? ඔයා අයිති වෙන්නේ මොන පරම්පරාවටද? අපිට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් දැනුම එක්ක අපි
තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. දැක්මත් එක්ක එකතුණු ඔයාලා හැමෝටම සුබ දවසක්.